මේ තියෙන මේ තව එකක් දැනට මාස 7ක් පමණ වෙල්ඩේ සිට අතදිගටම කකියනවා කොපමණ ප්‍රතිකාර කළා කිසිම තුනයක් නැහැ කියලා මේක. දැන් මේ භාවනා කරන අයටත් මේ වගේ අවස්ථා එනවා. මම ඒකයි කිව්වේ. සති සම්බොජ්ජංගේ හැම වෙලෙම තියෙන්න ඕනේ. කල්මාස්ත්‍යානය කරනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ එක්තරා මට්ටමකට වැඩෙනකොට ඒ අවස්ථාවේදී බිල් එකක් වුම අත්වලකක් වුම ආදී ආවනම් එහෙම ඒ කර්මස්ථානයේ වඩන එක නවත්තලා සුසුම් හැරීමේ ක්‍රමයට අර කියන පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ කියන බොජ්ජංග තුන වඩන්න කියන. ඒ ටික වඩාගෙන යනකොට ව්‍යායාමයක් වශයෙන් ශාරීරික අපද්‍රව්‍ය පිට කරන එක්තරා උපක්‍රමයක් වශයෙන් සමාධියක් වැඩෙන. සුසුම් හැරීමේ ක්‍රමයේ ගන්නවා. මහසියක් ආවම උදර හුස්මක් අරින්න හතර පපුව හිස් වෙලා යන හුස්ම හරි නැහැ. ඊට පස්සේ ආයෙ කිමින් සිට හුස්මක් ගන්න. ආයෙත් මහන්සිය ඇරෙන ආකාරය හිතට අරගෙන හතර පපුව හිස් වෙලා යන හුස්මක් ගන්න. කොහොම දෙතුන් පාරක් කරනකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා මහන්සිය ඉවත් කරන්න හුස්මය කරන ක්‍රම. ඇඟේ තියෙන මහන්සිය ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා එන හැටි, ඇදලා එන හැටි පේනවා ඒක. ඒක අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ අනිත් කියා දෙන්න ඕනේ නැහැ මේක මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒක තමයි සුස්මෙන් කරන්නා සුසුම් වලින් කරන්නා වූ ආනාපානින් කරන්නා වූ කාය සංසිඳන. ඒක කරගෙන යනකොට යමාරු ඔක්කොම එන පහසුවක් එනවා. ඒ පහසුවට පස්සේ නැවත වතාවක් අර කර්මස්ථානේ ආයිත් කියලා කරේ. ටික දවසක් කරන ආයිතරකක් වුම වෙනවා නම් ඒක නවත්තලා හරි ඉතින් මාරුවේ මාරුවට වදන්න ඕනේ. එහෙම හරියට දැනගෙන කරපුවා තමයි මාර්ගය පූර්ණ වෙන්නේ. ඒ විදිහට තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ.